බේරවාගාවේ පලිබෝධ පාලනය ගැන කතා කරනකොට අපි පලිබෝධකයන් ගත්තාම මේ ගඩු මැස්සාගේ හානිය විශේෂයෙන් දකින්න පුළුවන්. ඇත්තටම අලුත් දළු වෙන කාලෙකට එහෙම නැත්නම් ප්‍රූණියකින් පස්සේ කප්පාදුකින් පස්සේ අලුත් දළු වෙනකොට සුහුඹුල් ගෑනු සතා ඇවිල්ලා මේකේ විතර දානවා. මේ දල්ලේ. ඊට පස්සේ මේකගෙන් එන විතර වලින් පිටත් වෙන කීටයා මේ දළු නැත්නම් ලපටි දළු කොටස් හරහා අතරම මේ අත්තේ මැදින් සිදුරු කරගෙන මේක තියෙන පටක ආහාරයට ගන්න. එතකොට මේ සම්පූර්ණ මේ ශාකයේ හරහා ජලය සහ නැත්නම් මූලද්‍රව්‍ය ගමන් කිරීම නවතිලා එතනින් ඒ දැල්ල විකෘති වීමකට ලක් වෙනවා. මේකේ පාලනය කරගන්න සඳහා අපිට කරන්න පුළුවන් ඇත්තටම මේ දැනට හානි කරලා තියෙන අතු කපලා ඉවත් කරන්න ඕනේ. ඒක විශේෂයෙන් බිම දාන්න පිටතට අරන් ගිහලා විනාශ කරලා දාන්න ඕනේ. නැත්නම් කළු පාට පොලිතින් එකකට දාලා ඉවරලා අපිට කටකට ගහලා තියන්න පුළුවන්. ඒත් එක්කම අපි හොඳින් සනීප ආරක්ෂාව තියාගන්න ඕන නම් ශේෂ්ත්‍රී. නැත්නම් අනවශ්‍ය අතු ඉවත් කරලා භෝගයේ සනීප ආරක්ෂාව ඉතා පිරිසිදු තියාගන්න ඕන මේ හානිය අවම කරගන්න පුළුවන්.